පලිපාන හාමුදුරුවන්ට ඒ දීපු වද ප්‍රධාන වශයෙන් දීලා තිබෙන්නේ මේ ප්‍රේමලතා. ඒ පලිපාන හාමුදුරුවන්ට දැස් බැඳලා ඒව ගලවලා ප්‍රහාර එල්ල කිරීම, ගිනි පෙළි වලින් පිච්චීම් වගේ දේවල් කෲර වද බන්ධන රැසක් දුන්නා. බටලන්දී සිදු පළවෙනි ඝාතනය මොකක්ද? ඔවුන්ට පහර දීලා, ඔවුන් ඉටිකොල වල දාලා, ඒ අගල් වලට කපලා, ඒක වල දාලා ඒකුඩින් ටයර් දාලා පුලුස්සල දැමුවා. මරන්න ඕන නම් කෙලින්ම අල්ලගත්ත ගමන් වෙඩි තියලා මරලා දාන්න තිබ්බා. එහෙම නෙවෙයි මේ ක්‍රමය. මේ වද දෙන්නේ ඇත්තට තොරතුරු ලබා ගැනීම සඳහා. ඒ කියන්නේ මේ කරපු ඝාතන ක්‍රියාවන් වලට ආණ්ඩුව පැත්තෙන් දෙන්න පුළුවන් සපෝට් එක මේ විදිහට දීලා තියෙනවා. රිජුව සහ වක්‍රව උද්ගත වී ඇති අලුත් තත්ත්වය මත ඔවුන් තැතිගැන්මකට ලක් කරලා තියෙනවා. මේකට දායක වුණ සංඛ්‍යාව 75 80 අතර ප්‍රමාණයක්. මේ ලංකාව පුරා මේ වගේ අපි ඒගොල්ලෝ කියව අද කඳුරනේ රැඳුම් ස්ථාන 118ක් තිබ්බා. ඒක ඉහළම වද දුන්න තැන් 46ක්. රජයේ ආරක්ෂක හමුදා සහ ආරක්ෂක හමුදාවට ඍජු සහ වක්‍ර සම්බන්ධකම් තියෙන අතුරු හමුදා කණ්ඩායම්. කොලකොටි, ස්ට්‍රා, ප්‍රා, කළු බලල්ලු, කහ බලල්ලු, ගෝනුස්සා, නී වගේ විවිධ සංවිධාන. මේකට දැන් ඍජු අන දෙන්නේ කවුද? ඔක්කොම මැරව තමයි රට පාලනය කරේ. සරසවි ශිෂ්‍යෝ විතරක්. හිතන්න 623ක් මේකෙන් අතුරුදහන් වුණා හෝ ඝාතන ලබා. අවසාන කාලේ මොසාඩ් එකෙන් තමයි මෙහෙව් උපදේශකත්වයේ 3 දෙනෙක් ඇවිල්ලා හිටියා මෙහෙට. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය කියන්නේ ඒගොල්ලෝ පිළිගත්තත් නැතත් ජොයිපේ සන්නද්ධංශය. දැන් අපි මේ සාමාන්‍යයෙන් බටලන්ද ගැන කතා කරද්දී අපි දන්නේ ක්‍රූර වද හිංසා වලට තරුණයන් ලක් වූ තැනක් විදියට. එල්ලලා ගහපුවා, සිගරට් වලින් පූච්චපුවා, නිර්වස්ත්‍ර කර පහර දීපුවා වගේ ඒ කතා ගණනාවක් අපි ඒ සම්බන්ධයෙන් ඔබගේ ඇතුළු ඒ පුවත්පත් ලිපි ඒ සම්බන්ධයෙන් අපි දැනුවත්භාවයක් තිබෙනවා. නමුත් ඔබගේ එක්තරා පුවත්පතකට, ජාතික පුවත්පතකට සැපියු ලිපියක සඳහන් වෙනවා මෙන්න මෙහෙම. මානෙල් වත්ත විහාරයේ පලිපාන හිමි 1989 ජනවාරි 31 වෙනිදා අත්අඩංගුවට පත් අතර බටලන්ද නිවාසයේ රඳවා සිටින කාලයේ ඔහුගේ සිවුර ගලවා නිර්වස්ත්‍රව තබන ලදී. හිමියන්ට පයින් පහර දී පුලුස්සාද තිබිනි. පලිපාන හිමි කොමිසම හැමුවේ පැවසූ පරිදි පහර දුන් එක් අයෙකු වූයේ කමිෂන් සභාව ඉදිරියට කැඳ වූ අවස්ථාවේ හඳුනාගත් කාන්තා උප පොලිස් පරීක්ෂක පත්මිනී ප්‍රේමලතාය. ධර්මන් මහත්තයා මෙතන තියෙන මට දැනෙච්ච ප්‍රශ්නය WSIලා දාලාද මේ ගස්සලා තියෙන්නේ? ඇත්තටම තිබ්බොත් මේක කෲරතම වද හිංසා කරපු ස්ථානයක්. මේක ඉන්න එතකොට මේකේ වැඩ කරන කට්ටිය සියල්ලම නෙවෙයි බොහෝ දෙනෙක් ඒ කෲරකමට පුරුදු වුණා. ඒ කියන්නේ මැලේච්ච ස්වභාවයට, තිරිසන් ස්වභාවයට පුරුදු වුණා. දැන් ඔය කියන WPC ප්‍රේමලතා පසුව SI ප්‍රේමලතා කිසිම ප්‍රේමයක් තිබ්බේ නැහැ. තමන්ගේ ආගම වෙනුවෙන්වත් ඒ වගේම කවර හෝ ආගමකට අයත් වුණත් පූජ්‍ය පක්ෂ වෙනුවෙන්වත් තිබ්බේ නැහැ. මේ පලිපාන හාමුදුරුවන්ට ඒ දීපු වද ප්‍රධාන වශයෙන් දීලා තිබ්බේ මේ ප්‍රේමලතා. මං හිතන්නේ මොකක් හරි ඇරියස් එකක් දීපද දන්නෙත් නැහැ ප්‍රේමලතාට. පුදුමාකාර විදියට වඩ ඒ පලිපාන හාමුදුරුවන්ට දැස් බැඳලා ඊට පස්සේ ඒව ගලවලා ප්‍රහාර එල්ල කිරීම, ඒ වගේම වෙනත් ගිනි පෙළි වලින් පිච්චීම් වගේ දේවල් කෲර වද බන්ධන රැසක් දුන්නා. මේකේ මට මේ පලිපාන හාමුදුරුවෝ ඒ මහාධිකරණ කොමිසම තිබ්බ වෙලාවකදී හම්බුණා. එතකොට උන්වහන්සේ උපයෝගී වෙලා හිටියේ කිව්වේ තමන්ට පැවිදි ජීවිතය පිළිබඳව යලි උපයෝගී වෙන්න තමන්ට කලකිරීමක්, මහා කලකිරීමක් ඇති වුණේ මෙන්න මේ සිද්ධි ජාමය කියලා. මේක එක සිද්ධියක් විතරයි. මෙවැනි කෲරතම සිදුවීම් ගණනාවක් බටලන්දේ සිද්ධ වුණා. බටලන්දේදී මේ ස්වාමීන් වහන්සේට මේ පහර දුන්න මේ WSI මේ මහත්මිය ගැන කතා වෙනවනේ. දැන් මේ වගේ කී දෙනෙක් හිටියද මෙතන? කාන්තා පොලිස් නිලධාරියන් කී දෙනෙක් හිටියද? කාන්තා පොලිස් නිලධාරියන් ඇත්තට එතන ඉඳලා හිටලා තිබ්බා 4ක් හෝ 5ක්. එතකොට ඒගොල්ලෝ බියගම පොලිසියට අනුයුක්ත අයද නැත්නම් වෙන තැන් වලින් ගෙනහැල්ලා? විශේෂයෙන් බියගම පොලිසිය පමණක් නෙවෙයි වෙනත් ස්ථාන වලින් අනුයුක්ත කරලා. ඇත්තටම වෙනත් පොලිස් ස්ථාන වලින් ළඟපාත පොලිස් ස්ථාන වලින් විතරක් නෙවෙයි අතිබහුතරයක් ඒකට අනුයුක්ත කරේ. එවකට මේක හිටපු මේ බටලන්ද වදකාගාරයේ මෙහෙයුම්කරු. එහෙම නැත්නම් ප්‍රධාන පරිපාලකයා ඩග්ලස් පීරිස්ගේ හිතවත්කම් මත තමයි, දැන හැඳුනුම්කම් මත තමයි මේ කට්ටිය මෙතනට අනුයුක්ත කළා. මේකට විශේෂ සුදුසුකමක් තියලා තියෙනවා. දැන් අපි ඇත්තටම ධර්මන් මහත්මයා දන්නේ දැන් පිරිමිනි පොඩ්ඩක්
පහර දෙන්න මේ ඒ සම්බන්ධයෙන් තියෙන මේ පිරිමි කියන සාධකයනේ තියෙන්නේ. නමුත් මේ කාන්තාවන් අපට මේ හමු වෙන්නේ මේ වගේ තැනකදී තමයි. දැන් විශේෂ සුදුසුකමක් හෝ විශේෂ තත්ත්වයක් තියෙනවද මේක ඇතුලේ? මේකේ තියෙන්නේ මට මේ වගේ මේ ලංකාව පුරා ඇත්තටම කාන්තා මට්ටමින් WPCL වගේ කට්ටියගේ එහෙම ආවේ දෙන්නෙක් තුන්දෙනෙක් වගේ තමයි ප්‍රධාන වශයෙන් මේ චෝදනාව මේක. ඒ ඩග්ලස් පීරිස්ට හැකියාවක් තියෙන්නේ නැති. ඒ කියන්නේ ඔහු වැඩ කරපු පොලිස් ස්ථානවල සේවය කරපු WPCL අතරින් මෙවැනි දේවල් දන්න හොඳට මේ වැඩ කරන රාජකාරිය මෙවැනි රාජකාරී කිරීමට නියම සුදුසුසක්. ඒ අනුව තමයි මේ තෝරා ගැනීම කරන්න ඇත්තේ. කී දෙනෙක් විතර හිටියද එතන? මෙතන 5 දෙනෙක් පමණ හිටියා. මෙතනින් විශේෂ තැනක මේ පත්මලතා තව නම් වශයෙන් මතකයිද කී දෙනෙක් විතර හිටියද කියලා? මම හිතන්නේ කොමිසම් වාර්තාවේ ඒ නම් ටික වෙනම තියෙනවා. කොමිසම් වාර්තාවේ ප්‍රධාන වශයෙන් ආවේ මේ ප්‍රේමලතාට පමණයි. ප්‍රේමලතාට පමණයි. දැන් එතෙද්දී ඊළඟ එක තමයි ධර්මන් මහත්මයා මේ බටලන්ද කියන්නේ මේ සුවිශේෂී තැන. ඔබගේ මේ ගොඩක් රචනාවල ඔබගේ ලිපිවල තියෙන තමයි මේ චිරස්තීන මේ කටයුතු තමයි මෙතන වෙලා තියෙන්නේ කියලා. මෙතන මේ ව්‍යුහය හැදුනේ කොහොමද සහ ඒක ගලාගෙන ගියේ කොහොමද? මේ ව්‍යුහය ඇත්තටම මේක කෝපිසාදයක් නෙවෙයි තිබ්බේ. මේක 1986 අවසාන භාගයේ ඇතිවෙච්ච කැරැල්ලක්. මේක 87 ක්‍රමක්‍රමයෙන් මැද භාගයේ ඉඳලා ගලාගෙන ගියා. මේක 88 මුල් භාගයේ ඉඳලා උච්ච ස්ථානයකට ආවා. මේක ඉහළම මට්ටමට ආවා 89 මැද භාගයේ ඉඳලා. ඉතින් මෙන්න මේ වගේ තියෙනකොට මේකේ බටලන්ද ස්ථානයේ වෙනම ඉස්සෙල්ලා කර්මාන්ත අමාත්‍යාංශයට අයිති එකක්. ඒක විදේශ ආධාර ඇතුළේ විදේශ ව්‍යාපෘතියක් විදිහට ක්‍රියාත්මක කරපු සංකීර්ණයක්. ඒ සංස්ථාව තවදුරටත් තියෙන මේක ඇවර කරන්න තීරණය කරා. ඒක අනුව ඒක හිස් වුණා. ඒ හිස් වෙච්ච තැනට ඇත්තට රටේ පවතින තත්ත්වය අනුව මෙතෙන්ට මෙහෙම මේක ආරක්ෂක අංශවල මේ කඳවුරක් විදිහට තමයි මේක ස්ථාපිත කරේ. ඒ ස්ථාපිත කිරීම අනිත්‍ය වගේ නෙවෙයි. ආමියකට කොටසක් දුන්නා නේද? ඔව් ඉස්සෙල්ලා ආමියගේ කොටසක් තිබ්බා. ඉස්සර ආමියකට කොටසක් තිබ්බා. සාමාන්‍යයෙන් එහෙම තියෙනකොට දනුත් අක්කර 20ක ඉඩමක් නෙමෙයි නේ. අක්කර 20ක විශාල ඉඩම. අනිත් එක නිවාසයේම තියෙනවනේ. විශේෂයෙන් කට්ටියට නිවාස ඒ කියන්නේ රජයේ සේවය කරන කට්ටියට තාවකාලික වශයෙන් නිවාසවල පදිංචි වෙන්න පුළුවන්. අනිත් ටික අරගෙන තමයි මේ බටලන්ද ක්‍රියාත්මක කරේ. මේක බටලන්දේ ඇතුලේ උච්ච ස්ථානයකට එන්නේ 88 ජනවාරි ඉඳලා මේක 89 දක්වා. මේකට ඍජු අනදුන්නේ මේ ASP ඩග්ලස්ද එහෙම නැත්නම් ඩග්ලස් පීරිස් දේශපාලනඥ ආශිර්වාදය සහ ඔවුන්ගේ තියෙන උපදේශකත්වය මත තමයි මේක ක්‍රියාත්මක කළේ. දැන් මෙතන කියන්නේ මේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා එවකට තරුණ කටයුතු අමාත්‍යවරයා මේකට සම්බන්ධයි මේකට එනවා වදිහිංසා දින ඒවා බලලා තියෙනවා ඔහුගේ ක්‍රූරත්වය මේකෙන් විදහා දක්වන කියන අදහස තියෙනවනේ. ඔබට අනුව රනිල් මේකෙදි මොන වගේ කටයුතුද කළේ? රනිල් වික්‍රමසිංහගේ ආසනයේ දිස්ත්‍රික් පදනම මත තමයි ඡන්දේ 88 ඉඳන් තිබ්බේ. ඒ වුණාට මේ ඔහුගේ ආසනේ වියගම ආසනේ තිබ්බ මේ ඒක තිබ්බ හින්දා මේකට විශේෂ අවධානයක් යොමු කරා. ඒ වගේම තරුණ කටයුතු පිළිබඳ ඇමතිවරයෙක් හින්දා ඒ අවධානය තවත් වැඩි වෙන්නේ නැති. ඒ අනුව තමයි මම හිතන්නේ මේ සියලු වැඩසටහන් කරේ. මේකෙදි ඔහු විසින්ම තෝරාගත්ත සමහර දේශපාලක මේකේ ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලකණින්ගෙන් මෙතෙන්ට සම්බන්ධකම් බොහෝ වෙලාවට තිබ්බේ ජෝසප් මයිකල් පෙරේරා, ඒ වගේම ජෝන් අමරතුංග වැනි අයගේ තිබ්බේ. ඒ වගේම ප්‍රාදේශීය මට්ටමින් සුර්නිමල රාජපක්ෂ වැනි අයගේ සම්බන්ධකම් තිබ්බා. ඒ වගේම පතාල ලෝකේ ගෝනවල සුනිල් ඇතුළු පිරිසකගේ සම්බන්ධකමුත් මේ සඳහා ආවා. ඒ වුණාට ගෝනවල සුනිල් ජයිපේ දෙවනි කැරැල්ලදී මුල් භාගයේදීම ඝාතනයට ලක් වුණා. ඒ උන්ගේ මිතුරන් තමයි සහ නාතීන් තමයි ඊට පස්සේ මේ බටලන්දේ මේ කම්ප්ලෙක්ස් එක ඇතුලේ බොහෝ වෙලාවට හිටියේ. පළවෙනි ඝාතනය මොකක්ද? බටලන්දේ සිදු පළවෙනි ඝාතනය මොකක් කියලාද අපි හඳුනාගෙන තියෙන්නේ? තාම එහෙම නිශ්චිත වශයෙන් හඳුනා ගැනීමක් කරලා නැහැ. බටලන්දේ ඇත්තටම තියෙන්නේ ඝාතන රැසක් සිද්ධ වුණයි කියලා. ඒක මං හිතන විදිහට 500කට ආසන්න ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඇතුලේ වැඩ කරපු අපේ ආයුර්වේද වෛද්‍ය ඒ වගේම අවිගවඩා බාරගත්ත කරුණාරත්න හම්බුණා. මම අවුරුදු 15කට පමණ ප්‍රථම. ඉතින් එතකොටත් එතුමා කියපු දේ තමයි මේ ක්‍රූර වදහිංසා මම සියසින් දැක්කා. ඒ වගේම මේ ඝාතනයට ලක් වෙච්ච පිරිස් ඒකේ වැඩ කරපු කීප දෙනෙක්වත් මමත් හම්බුණා. ඩග්ලස් පීරිස් මං තෙවරක් ඔහු සමග සාකච්ඡා කළා. ඝාතනයට ලක් කර පිරිස් ක්‍රම කිහිපයකින් වල්ලලා දැම්මා. ඒ කියන්නේ එකක් තමයි ඔවුන්ට පහර දීලා ඔවුන් ඉටිකොල වල දාලා අගල් වලට කපලා ඒක වල දාලා ඒකුඩින් ටයර් දාලා
පුළුස්සල දැමුවා. අනිත් කට්ටිය මෝදර කුණුමෝල්ල කොළඹ නගර සභාවේ කුණුමෝලට යවලා. එතනදී මේ සිරුරු මුළුමනින් විනාශයට පත් කරා. ඉතින් මෙන්න මේ වගේ තමයි මේ මල සිරුරු හොයා ගැනීමටත් නොහැකි වෙන ලෙස තමයි මේ ස්ථානේ කටයුතු සිද්ධ වුණේ. දැන් මෙතන දීලා තියෙන දැන් වද හිංසා මොන වගේ විදිහකටද කෙරගෙන ගිහිල්ලා තිබුණේ ඔබගේ මේ පොත්වල බොහොම පැහැදිලිව සඳහන් වෙනවා මේ කාරණා සම්බන්ධයෙන් මොන වගේ වද හිංසාද මේක දිගින් දිගටම දීලා තිබුණේ? වද හිංසාවල තිබ්බ එකක් තමයි කකුල් දෙකෙන් එල්ලලා හිස පහතට පෙන්නසේ ඔවුන්ට ප්‍රහාරයන් දියත් කිරීම දැස් බැඳලා අනිත් එක ඇස්ලොන් බටයකට කම්බි බස්සලා ඒක අදෝමුඛ මාර්ගයට ඇතුළත් කළා ඊට පස්සේ ඇස්ලොන් බටේ එළියට අරගෙන කම්බිය ඇදීම වගේ දේවල් ප්‍රථමයෙන්ම පළවෙනි වදේ තමයි මේක දීලා තියෙන්නේ මේ තක්කාලි සෙල්ලම කියන්නේ පිටිපස්සට වාඩි කරවලා ඔවුන්ගේ තට්ටම් ප්‍රදේශයට දෙකේ වගේ පොල්ලක් අරගෙන හොඳට ඒක සාත්තු කිරීම කියලා මේක කියන්නේ. ඒ වගේ කෙහුවම ඊට පස්සේ වාඩි වෙන්න නැගිටින්න බෑ. එතනදී කිව්වේ නැත්තම් තමයි ඊළඟ වදවලට යන්නේ. ප්‍රසිද්ධ ඒවා තමයි ධර්ම චක්‍රය. දීම ඒ කියන්නේ කකුල් දෙකෙන් එල්ල ලී එක ගැට ගහලා කතුරුන් චිල්ලාවක් වගේ පද්දලා කරන ඒවා. අනිත් එක මිරිස් කුඩු ගෝණි වලට ඔබා තැමීම්, ඒ වගේම ජල තියෙන බැරල් වලට ඔවුන්ගේ හිස ඔබා තැමීම් මේකෙදි එක වේලයි කන්න දීලා තියෙන දවසට ආරංචි විදියට ඒකත් ගොඩක් වෙලාවට පිළුගෙන උදේ 10ට පමණ තමයි බොහෝ වෙලාවට කන්න දීලා තියෙන්නේ. ගොඩක් සැකකරුවන්ගේ මේ ප්‍රහාර හින්දා ගොඩක් කට්ටියගේ තුවාල ඇවිල්ලා ඒ වගේම මේ පැසවල විතරක් නෙවෙයි පණුවෝ දාලා දද තියෙන ඒ වගේම ඒකට ප්‍රතිකාර කරපු තවත් වෛද්‍යවරයෙක් ඒකෙදි සාක්ෂි දුන්න. මම ඔහුත් හම්බුණා. ඔහු කිව්වෙත් මේ වගේ තමන්ට ඒක දැක්කන් තමන් ඒ වගේම අනිත් තැන්වලට මෙහෙම කරන්න එපා කියලා ඔවුන්ට ඉල්ලීමක් ආයාචනයක් කරයි කියලා. ඒ වෛද්‍යවරයා කැඳවල තියෙන මේ සාත්තු කරන්නද නැත්නම් බලහත්කාරයෙන් කැඳවලා සාත්තු කරන්න තමයි සමහර වෙලාවට කැඳවලා තියෙන්නේ. එතකොට මේ දැන් මේකේ කටයුතු එළියට නිරාවරණය වෙන එක ස්ථිරයිනේ. ડોක්ටර් කෙනෙක් එළියෙන් ආවෙන් පස්සේ නමුත් මේකල මේ ගෙන්නලා තියෙන්නේ ඇයි දැන් මෙච්චර මේ රහසිගතව පවත්වාගෙන ගියේ තැනකට සමහර වෙලාවට මේගොල්ලෝ මරලා දානවට වඩා තව තොරතුරු ගන්න එක හොඳයි කියලා හිතෙනවා. සමහර කට්ටිය ඉන්න දැන් මේක ඔවුන්ට අවශ්‍ය වෙලා තිබ්බේ ඉහළම නායකත්වය දක්වා දඩයම් කිරීම. ඒ කියන්නේ මේකේ මරන්න ඕන නම් කෙලින්ම අල්ලගත්ත ගමන් වෙඩි තියලා මරලා දාන්න තිබ්බා. එහෙම නෙවෙයි මේ ක්‍රමය. මේ වද දෙන්නේ ඇත්තට තොරතුරු ලබා ගැනීම සඳහා. තොරතුරු ලබා නොදුන්නම් තමයි අවසානයේ දෙන වදවල උච්චම ස්ථානයකට ගියාම තමයි ඔහු ඝාතනයට ලක් වෙන්නේ. දැන් මෙතන විශාල ප්‍රමාණයක් ගේන්නේ නැතිනේ. දැන් එතකොට මොන වගේ පළාත් වලින්ද සහ මේ බියගම කැලණිය මේ කොළඹ වට අයවද මෙතට වැඩිපුර ගෙනාවේ නැත්නම් ලංකාව වටේම ගෙනාවේ? දැන් මේ ජේ.පී දෙවෙනි කැරැල්ල ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ ගරිල්ලා යුද්ධයක් වගේ දෙයක් නේ. එතකොට මේකේ පූර්ණ කාලීන බොහෝ වෙලාවට එන්නේ පිටස්තර ප්‍රදේශ වලින්. ඒ වුණාට ඔවුන් කඳුරු හිතවත්කම් ගොඩනගාගෙන ඒ නිවාසවල ඉන්නේ ප්‍රදේශයේම තියෙන නිවාසවල ඒ සම්බන්ධකම් ජාලයක් ගොඩනගාගෙන තමයි ක්‍රියාත්මක කරන්නේ. ඔවුන්ට ගහනකොට ඔවුන්ට පෙන්වන්න තියෙන්නේ තමන් කාපු තැන්, නිදාගත්ත තැන්, තමන්ගේ සංවිධාන වලට වැඩ කරපු තැන්, ඒ වගේ කට්ටිය. එතකොට ඔවුන් අහු වෙනවා. එතකොට ඔවුන් ගේනවා. අර පිටස්තර කට්ටිය ඇත්තටම ඉන්නේ ෆුල් ටයිමර්ස්ලා කියලා ඉන්නේ. කියන්නේ වෙන දිස්ත්‍රික්ක වලින් එන කට්ටිය ඇත්තට මේ දිස්ත්‍රික්කේ වැඩ කරලා එයා අනාවරණය වුණාම තව දිස්ත්‍රික්කයට ඔහු මා අනුයුක්ත කරනවා. ඉතින් එවැනි ක්‍රමයක් තමයි කැරැල්ල තුල සහ ගරිල්ලා ව්‍යාපාරත් ඒ ක්‍රියාත්මක වෙන්නේ. ගොඩක් නැති උනේ මේ පිට කට්ටිය නැති උනේ. පිටින් අල්ලගත්ත කට්ටිය. දැන් ඔබට ධර්මන් මහත්මයා මේ ඩග්ලස් පීරිස් මහත්තයාව හම්බුණා කියලා කිව්වනේ. මොනවද ඔහු මේ වෙනකොට ඔහුගේ ආකල්පය මොනවද? මේ ගැන හිතන්නේ මොනවද? ආකල්පෙ තිබ්බේ බොහෝ වෙලාවට ඔහුගේ යම්කිසි කම්පාවක් තිගස්මකට වඩා කම්පාවක් තිබ්බා මං හිතන්නේ. ඔහු බෞද්ධයෙකු නෙවෙයි වෙනත් ආගමකට අයිති එක්කෙනෙක්. උගේ කම්පාවක් තිබ්බා. ඒත් මං හිතන්නේ මේ වගේ කම්පාවල් බොහෝ වෙලාවට මේ වදකින්ට සමහර වෙලාවට ඔවුන් ආත්මනුකම්පාවක් ලබා ගැනීම සඳහා කරන දේශන. ඉතින් මට ඉහලින් ආපු උපදෙස් මත මම කරා කියනවා මිසක්. සහ මම මේවට සම්බන්ධ නැහැ වෙනින් කට්ටිය කරයි කියනවා මිසක්. ඒ පදනමෙන් තමයි ඔව් මාත් එක්ක කතා කරේ. දැන් ඒ කාලේ දැන් ඩග්ලස් පීරිස් මහත්තයා SP නෙවෙයිනේ. SPද නෑ ඉස්සර ඇත්තටම මේ සහකාර පොලිස් අධිකාරී විභාගයෙන් අසමත් වුණා. එතකොට ඩග්ලස් පීරිස් සහකාර පොලිස් අධිකාරී දුරේ තිව්වා
තව 130 දෙනෙක් එයාට වඩා ජ්‍යෙෂ්ඨ විඳිද්දි 130ක් කපලා ඉහළටම ගෙනාවා. ඒ ගෙනාව විතරක් නෙවෙයි ඊට පස්සේ වැටුප් වර්ධක දෙකක් ලබා දුන්න 1989 දී. ඒ 89 දී වැටුප් වර්ධක දෙකක් ලබා දුන්නා. ඊට පස්සේ ඒ 89 නොවැම්බර් 25 වෙනිදා ඒ උසස් වීමත් එක්ක වැටුප් වර්ධක දෙකක් දුන්නා. ඒ වගේම වෙනම කැබිනට් පත්‍රිකාවකට යවුවා 88 ජනවාරි සිට ඒ කරපු වැටුපේ දීමනාව ලබා දෙන්න කියලා. ඒ කියන්නේ සමහර වෙලාවට එහෙම තීරණ ගන්නවා විවිධ රජවල්. ඒකෙදි මෙහෙම ඒක හිඟ වැටුප් ලබා දෙයි. ඒ හිඟ වැටුපුත් ගත්තා. ඒ කියන්නේ විශාල මුදලකුත් ඒ අතරේ ලැබිලා තියෙනවා. ඒ කියන්නේ මේ කරපු ඝාතන ක්‍රියාවන් වලට ආණ්ඩුව පැත්තෙන් දෙන්න පුළුවන් සපෝට් එක මේ විදිහට දීලා තියෙනවා. ඒකට අමතරව ඔව්. අත්අඩංගුවට ගත්ත නිදහස් කරන්න කප්පම් ගැනීම. ඒක තමයි ලොකුම එක. ඒ කියන්නේ කීප දෙනෙක්ම සාක්ෂි දුන්නා 50000ක් රුපියල් 50000ක් රුපියල් 50000ක් කියන්නේ අද කාලේ හැටියට ගත්තම් විශාල මුදලක් ලක්ෂ 10ක් 25ක් වගේ ගාණක්. මොකද ඒ දවස්වල ඩොලර් එක තිබ්බේ 27 විතර. ඔව්. 27 30 35 වගේ. අද ඩොලර් එක 300යි. එතකොට 50000ක් වගේ ඒවා. සමහර ඒවා ඊට වඩා අඩුවෙන් දින මදි කියලා තිබ්බා. කවුද මේව ඉල්ලන්නේ කවුද මේ ඔහි තරවකාරයෝ මගේ ඉල්ලුවා. ඒ වගේම ඒ කප්පන් දීපු කට්ටිය නිදහස් වෙලක් තිබ්බා. ඒ වගේම සමහර අවස්ථාවන් තිබ්බා. සමහර කට්ටිය නිදහස් කරලා තිබ්බා ඝාතනය කරන්න පෙර ඉහළම දේශපාලනඥයින්ගේ ඉල්ලීම් මත. ඒ කියන්නේ සමහර වෙලාවට එනවනේ ඉහළින්ම ඉල්ලීම්. එතකොට ඔවුන් සමග අයි හොඳ අයියා තවත් තහවුරු කරන්න ඒගොල්ලෝ නිදහස් කරලා තිබ්බා. මේ සල්ලි වලටත් මෙතන පොඩි ඩීල් ටිකක් ගියා. ඒක ලොකු එකක්. ඒ කියන්නේ මේක අවසානයේ ජයිපේ දෙවනි කැරැල්ල අවසානයේදී විජේවීර ඝාතනයෙන් පස්සේ විශේෂයෙන් 1990 ජනවාරි වලින් පස්සේ ඇත්තටම තිබෙසුද්දේ. ඒ කියන්නේ කැරලිකරුවන්ගේ ගෙවල් අල්ලගෙන ඔවුන්ගේ තිබ්බ රත්තරන් ඒ වගේම මුදල් තියෙනවා නම් ඒව ලබා ගන්න. විශේෂයෙන් බැංකුව වලින් මංකොල්ල කාපු ඒවා තැන් වල හංගලා තිබ්බ වලලා තිබ්බ ඒව ඔක්කොම ලබා ගත්තා. ඒක ඒ ආරක්ෂක අංශ වලට අයත් හැමෝම නෙවෙයි. ඒ ඇතම් පිරිස් ඒවට යමු වුණා. මේ බටලන්දේ දැන් ආරක්ෂක අංශ නිලධාරීන් සහ පාතාල සමාජිකයොත් මෙතනට ආව ගියා කියනවනේ සුගෝනල සුනිල්ල. එතකොට කී දෙනෙක්ගෙන් විතර සැදුම්ඩත් කණ්ඩායමද මේක ඇතුලේ හිටියේ? ඇත්තටම මේ සියලු කණ්ඩායම ගත්තම මේක ඉතා සුළු කණ්ඩායමක්. මේක ඉහළම පෙළේ ක්‍රියාකාරිකයෝ මං හිතන්නේ උතන හඳුනාගත්තම 7 දෙනෙක් පමණ. ඒ නිල වශයෙන් ඉන්න ක්‍රියාකාරී ඒ කියන්නේ 1 2 3 වගේ පේලි වල ඉන්න කට්ටිය ඔක්කොම 25ක් 30ක් වගේ ප්‍රමාණයක්. ඒකට අමතරව ඔය පතාල මැර කණ්ඩායම් වලට වෙනම නිවාස දෙකක් වගේ තිබ්බා. ඒගොල්ලෝ සියලු දේවල් මේ සිද්ධ කරා. ඉතින් ඇත්තට මුළු කණ්ඩායම ගත්තම් ඍජුව සහ වක්‍රව මේකට දායක වුණ සංඛ්‍යාව 75ත් 80ත් අතර ප්‍රමාණයක් මේකට දායක වුණා. දැන් මේගොල්ලන්ගේ මේ දිනචර්යාව මේ පහර දෙනවා ප්‍රශ්න කරනවා ඊට අමතරව මොන වගේද වාර්තා වෙලා තියෙන්නේ? සාමාන්‍යයෙන් අපි ආනවනේ මේ කෑම බීම සම්බන්ධයෙන් මම කියන්නේ මේ රහමෙර ඒ වගේ දේවලුත් මෙතන නිකන් සප්ලයි කරලා තියෙනවද? අරක්කු මත්පැන් කොහොමද මේක ඇත්තටම දැන් එහෙම ආවම මේ මත්පැන් සාද ඒ මම කියන්නේ මේ නිර්ධාරි මත්පැන් සාද ඒ වගේම අපිට මේ වෙනත් ලිංගික කටයුතු වලට මේක යොදාගත්තයි කියලා චෝදනාවක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි හැබැයි සඳවියන්ට කන්න දුන්නේ දවසට එකපාරයි. නමුත් 10ට පමණ. අරගොල්ලෝ හොඳට කෑවා බිව්වා එන්ජොයි කරා. මේක එන්ජොයි කරා. කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට මේ ආරක්ෂක අංශවල බොහෝ පිරිසක් විශේෂයෙන් හවස් යාමේ තනියෙන් අරෝම ඉන්නේ ඉඳා බොහෝ වෙලාවට උන් සතුටු සාජ්‍ය යදන ප්‍රමාණය වැඩිනේ. අන්න ඒකේ උච්චම ස්ථානයක් විදියට මේවා හවස් කරුවේ තිබ්බා. මේගොල්ලෝ මේ ගැන දැන් මොකද හිතන්නේ? පංචස්ථාප වෙනවද නැත්නම් මේගොල්ලෝ අපි කරේ මාර වැඩක් කියලා හිතනවද? ඒවා හම්බෙනවද ඒකට? දැන් එකම තියෙන්නේ මේගොල්ලන්ට තියෙන්නේ දැන් පවතින මේ උද්ගත වේදී අලුත් තත්ත්වය මත ඔවුන් ප්‍රතිගැන්මකට ලක් කරලා තියෙනවා. ඉස්සෙල්ලා මේවා ගැන අපිත් එක්ක කතා කරපු කට්ටිය මාත් එක්ක කතා කරන්නේ 100 ගාණක් මේ පිරිස් මගේ ග්‍රන්ථවල නිශ්චිතව දේශපාලන මණ්ඩලයේ කට්ටිය ඒගොල්ලෝ අත්අඩංගුවට ගත්තා. කවුද එයා අත්අඩංගුවට ගත්තේ? නම, ගම, එයාගේ තනතුර, ඒ සියලු දේවල් තියෙනවා. ඉතින් එතකොට සමහර කට්ටිය දැන් උපාලි ජයවීර වගේ කෙනෙක් ජනවාරි පළවෙනිද අත්අඩංගුවට අරගෙන ඝාතනෙට ලක් වෙන්නේ මාර්තු විතර. දැන් ප්‍රතිගැන්මකට ලක් ගින්නෙන් උපන් ගිනි පුපුරු ඇතුළේ මේ සියලු දේවල් ටික අන්තර්ගතයි. සහ අනිත් පොත අපේ සට්නින් කියන පොතේ ඒ සියලු ග්‍රන්ථ නම් ගම් පිටින් තියෙන. මේකේ වැදගත්කමක් තියෙන මේ බොරුවට මේ අසත්‍ය ප්‍රකාශ කරලා එහෙම දෙයක් නෙවෙයි. මේ හැමෝගෙම එහෙම නැතුව මේ වීර කාව්‍යයක් වගේ මේ මහා ලොකුවට වුණ මේ වීරයෝ විදියට
ඔවුන් හඳුනලා දීපු එකක් නෙවෙයි. සත්‍ය ලෙසම සිදුුනේ මොකද්ද? ඒගොල්ලොන්ගේ කරේ මොකද්ද? වගේ දේවල් තමයි මේ පොත්වලට කොච්චර මහන්සි වුණාද කොච්චර ඇවිද්දද කොච්චර ඒ ගැන අපිට පොඩි හැඳින්වීමක් කරන්න. මම දිවයිනේ මොකද මේ ගැන මොකද මේ දවස්වල සෑහෙන්න මේ කුතුහලයක් තියෙනවා. හරි තොරතුරු හොයාගෙන යන මිනිස්සු සෑහෙන්න පොර කනවා. ඉතින් මේ ධර්මන මහත්තයාගේ පොත් දෙකක් තියෙනවා. සුවිසල් පොත් දෙකක්. මේ සහ කරපු කැපකිරීම කොහොමද මේකේ තොරතුරු කොහොමද හොයාගත්තේ? කැරැල්ල පරාජයටපත් වෙලා කැරැල්ල නිමාටපත් වෙලා ඕනම දෙයකදී අවසානයේ ජයග්‍රාහකයා සහ පරාජිතය කියලා එක දෙන්නෙක් මතුවෙනවා. ඒකෙදී අවුරුදු 10ක් විතර යනකොට මට තේරුණා මේ ගොඩාක් කට්ටිය බොරු දාන්නේ. අනිත් එක ගොඩාක් අතිශයෝක්තියෙන් වර්ණනා කරනවා. ඒගොල්ලෝ යමක් අරගෙන උපකල්පනයක් කරනවා. වීර කාව්‍ය වගේ තමයි ලියන්නේ. කියන්නේ වද දුන්න වද කියෝ මෙහෙම ගැහුවා. එයා මට තේරුණා මේක හරියන්නේ නැහැ. මොකද මම මගේ කාලේ හොඳම තරුණ කාලයේ දවස්වල 20 ගණන් නේද? අවුරුදු 20 ඉඳලා 24 25 වෙනකන් තමයි දිවයිනේ මගේ ওই කාලේ ගියේ. ඉතින් මම ඇත්තටම සෞඛ්‍ය උසස් අධ්‍යාපනයේ අංශයක් ඒ වගේම කම්කරු වගේ අංශ කවර් කර ඒ වගේ මේ කැරැල්ලේ කටයුතුත් කරා. මේකදී මම ඊටාම සමීපව ඇසුරු කර වෘත්තීය වශයෙන් සමීපව ඇසුරු කර ගොඩාක් දේශපාලන මණ්ඩලයේ සභිකයෝ ජීපේ ඒ කැරැල්ලට හිටපු 7 දෙනෙක් පමණ. ඒ වගේම රෝහණ විජේවීර එකපාරක් හම්බ වුණා. ඒ වගේම CC එකේ මධ්‍යම කාරක සභාවේ විශාල ප්‍රමාණයක් සමග සම්බන්ධකම් තිබ්බා. ශිෂ්‍ය ව්‍යාපාරේ ක්‍රියාකාරීන්ගෙන් 99% පමණ. ඒ කියන්නේ ඉහළම ක්‍රියාකාරීන්ගෙන් 99% පමණ වෘත්තීය වශයෙන් මම ඇසුරු කරා. ඉතින් එතකොට මට තේරුණා මේ අවුරුදු 10ක් විතර යනකොට මේ ඔක්කොම ප්‍රලාප මේවා බේගල් ඒකින්ද අපි මේක අලුත් දෙයක් හොයන්න ඕනේ කියලා. මං ගාව තියෙන තොරතුරුත් එක්ක මම අවුරුදු 15ක් දිස්ත්‍රික්ක 19ක ගෙවල් 1300කට පමණ ඇවිද්දා. හැම සෙනසුරාදා උදේ පාන්දර 2ට 3ට පටන් ගත්තන් ගෙදරින් ගිහිල්ලා මම ඉරිදා මධ්‍යම රාත්‍රියේ එන්නේ. ඉතින් විශාල කැපකිරීමක් කළා. මට ප්‍රාදේශීය මාධ්‍යවේදියෝ ඒ තැන්වල පුදුමාකාර සහයෝගයක් දුන්නා. දිවයින සහ නිකුත් පුවත්පත්වල මං දන්න හඳුනන ප්‍රාදේශීය මාධ්‍යවේදියෝ ඒ ගෙවල් වලට ගිහිල්ලා කැරලික ඝාතනයට ලක් වෙච්ච කැරලි නායකින්ගේ පවුල් වල අය හම්බ වෙලා එහෙම නැත්නම් දෙමව්පියෝ හම්බ වෙලා එහෙම නැත්නම් විවාහක නම් බිරිඳලා දරුවලා හම්බ වෙලා ඔවුන්ගේ තොරතුරු ලබා ගත්තා. ඉතින් ලබාගෙන ඒක කියන්නේ එක පැත්තක් විතරක් නෙවෙයි හැම තැනින්ම විශ්ලේෂණය කරන් තමයි මේක සත්‍ය එන්නේ. දැන් අපි තැනකට ගිහිල්ලා විස්තර අහනකොට මුලින් අපි දන්න ඒගොල්ලන්ට කියන්න දීලා මුලින්ම කැමැති කරගන්න ඕන විනාඩි 15ක් 20ක් ඇයි මේ අපි කරන්නේ කියලා ගොඩක් කට්ටිය මුලින්ද බලන්නේ සැකෙන්. අපි කියන්න ඕන මේ මෙහෙම ඔයගොල්ලෝ මේක කුලී මිනිමරුව නෙවෙයි. මෙහෙම අරමුණක් වෙනුවෙන් සමාජවාද වෙනුවෙන් ඉලක්කයක් වෙනුවෙන් වැඩ කරපු කට්ටිය, පක්ෂයක් වෙනුවෙන් වැඩ කරපු කට්ටිය, දිවිදුන්න කට්ටිය. ඒකයි ඉතිහාසයේ මේ කොහේ හරි මේක සටහනක් තියන්න ඕන කියලා. ඉතින් මෙහෙම පළවෙනි එක මගේ ග්‍රන්ථ නිකුත් වුණා 2016 දී. ඒක පළවෙනි ග්‍රන්ථ පිටු 840ක්, දෙවෙනි ග්‍රන්ථ 1100 ගානක්. මේ ග්‍රන්ථ දෙක නිකුත් වෙලා අද වෙනකම් මේකේ නම් ගම් ඔක්කොම තියෙන කිසිම එක්කෙනෙක් අද වෙනකම් මට චෝදනාවක් කළේ නැහැ. සමහර වෙලාවට සමාජ මාධ්‍යයේ දන්නේම නැති පොඩි කට්ටිය වගේ. මොකද මේක සිද්ධ වෙලා අවුරුදු 38ක්. ඔව් ඒ කියන්නේ දැන් අවුරුදු 50ක එක්කෙනෙක්ට 50න් වැඩි කට්ටියට තමයි යන්න දැනුමක් තියෙන. ඒ කියන්නේ 50 එක්කෙනත් අවුරුදු 12කට අවුරුදු 12කදී යම් දැනුමක් ගන්න පුළුවන්. 50න් උඩ කට්ටිය තමයි මේක තියෙන. ඉතින් ඇත්තටම හරි අමාරු දෙයක්. කවුරුත් මට මෙහෙම කිසිම තැනක අභියෝග කළා නැහැ. පක්ෂ කණ්ඩායම් කල්ලි පුද්ගලයෝ එහෙම අභියෝග කළා නැහැ. හැබැයි යම් මම පිළිගන්නවා 100%ක් මේක හරියන්න බෑ. මේක 95ක් වගේ හරි. මොකද හරිම එක දන්නේ වයම විතරයි. සමහර වෙලාවට තමන් කරපු දේවල් දන්නේ තමන් තනියෙන් වැඩ කරලා තියෙනවා. තනියෙන් සන්නද්ධංශ වැඩ කරා නම් එහෙමයි. ආර්ථික අංශ වැඩ කරා නම් ඒ කියන්නේ මුදල් ලබා ගැනීම ව්‍යාපාරය දුරන් එහෙමයි. ඒව සමහර වෙලාවට දන්නේ නැත්නම් බොහෝ වෙලාවට ඔවුන් විසින්ම ඒව හිර කරගෙන මැරිච්ච අවස්ථා තියෙනවා. ඉන්න කට්ටියගෙන් නම් මම සියල්ල ගත්තා. ඒ කියන්නේ මේ සන්නද්ධ දිස්ත්‍රික්ක 19 තුල සන්නද්ධ ලේකම්ලා වරින් වර හිටිය 80 ගානක් ඒකෙන් 67ක් පවන්න මැරිලා හිටිය. තවත් ලංකාවේ දැනටමත් ජීවත් වෙලා ඉන්න සන්නද්ධ ලේකම්වරු හිටපු කට්ටියගෙන් කීප දෙනෙක්ම ඒ වගේ අනිත් කට්ටිය විදේශ ගත වෙලා මම ඉන්න කට්ටියත් බහුතරයක් හම්බුණා. ඔවුන්ගේ කරුණු එකහුව කරලා තමයි මේක ගලපලා ගත්තේ. දැන් අපි මේ කතා කරන්නේ බටලන්ද ගැන්නේ. තව මේ වගේ වද කඳවුරු විශාල ප්‍රමාණයක් තියෙනවා. මේවා කොහොමද අපි නම් කරන්නේ මොන පළාත්වලද වැඩි මේවා තිබුණේ? මේ ලංකාව පුරා මේ වගේ අපි ඒගොල්ලෝ කියව වද කඳවුරු නේ රැඳුම් ස්ථාන, සැඳුම් නිවාස, සේෆ් හවුස් ඔම ලස්සන අලංකාර වචන වලින් ඒවා
කුලි ගන්නලා තිබ්බේ 118ක් තිබ්බා. ඒක ඉහළම වද දුන්න තැන් 46ක් තිබ්බා. ඒක රට පුරා ක්‍රියාත්මක වුණා. මේ 46න් මම හිතන්නේ කොළඹ වගේ ගත්තොත් කොළඹ අපේ හෙන්රි පේදරිස් උද්‍යාන ඉස්සරහා සරස විශිෂ්‍ය අවසානයේ ගියේ. ඒ වගේ යටාරෝ එක ඒ වගේම ප්‍රේමදාසගේ අමාත්‍යාංශයේ රීගල් එක ගාව ඔය UD එකේ තිබ්බ තැන් ඒ වගේම සෙත් සිරිපායේ බිල්ඩින් ඒ වගේම ගොඩක් තැන්වල මේ සංස්ථාවල වහපු තැන්වල ඒවා වදකාගාර විදියට තිබ්බා. මේක ලංකාව පුරාම දිස්ත්‍රික්ක 19ක මේ මොරටුවේ තිබ්බනේ. මොරටුවේ තිබ්බ ටිරෝන ප්‍රනාන්දු ක්‍රීඩාංගණේ තිබ්බා. එතකොට මිරිහානේ පොලිස් එක පැත්ත තිබ්බා. ගම්පහ පොලිස් බැරක්වල තිබ්බා. අවසානයේ ගම්පහ පොලිස් බැරක්වල හිටපු ඉතාම ඉහළ පෙළේ කට්ටිය හිටියා. ඒගොල්ලෝ 90 මාර්තු වල තමයි ඝාතනය කළා දැම්මේ. දැන් ඒ සම්බන්ධව තවත් අපිට කතා වෙනවානේ මේ එක එක සන්නද්ධ කණ්ඩායම් ගැන. ප්‍රා කියනවා, කළු බලල්ලු කියනවා. එහෙම තුනකින් තමයි මේක සිද්ධ වුණේ. එකක් රජය ආරක්ෂක හමුදා සහ ආරක්ෂක හමුදාවට ඍජු සහ වක්‍ර සම්බන්ධකම් තියෙන අතුරු හමුදා කණ්ඩායම්. අතුරු හමුදා කණ්ඩායම් කියන්නේ පැරා මිලිටරි ගෲප්ස්. මේක කවුද? කොලකොටි, ස්ට්‍රා, ප්‍රා, කළු බලල්ලු, කහ බලල්ලු, ගෝනුස්සා, නී වගේ විවිධ සංවිධාන 13ක් මම අඳුරගත්තා. ඒ 13ක් තිබ්බේ. ඒ 13 මගින් තමයි කරේ. ඒකේ ආරක්ෂක අංශවල ඍජු කියන්නේ ප්‍රාදේශීය වශයෙන් 10% විතර එක්ක වෙනවා දේශපාලනඥයෝ. අනිත් 90% අර නෙට්වර්ක් එකේ ඉන්න කට්ටිය. මොකද මේකට දැන් ඍජු අන දෙන්නේ කවුද? දැන් ඍජු අන දෙන්නේ ප්‍රාදේශීය දේශපාලනඥයෝ. ඒ කියන්නේ ප්‍රාදේශීය දේශපාලනඥයෝ සහ ඇත්තටම ඒ මූලික නායකයෝවන් එහෙම නෙවෙයි. නායකයෝ අල්ල ගත්තන් කෙලින්ම මේ කම්බයින් එකකින් ඔපරේෂන් ඩිවිෂන් එකෙන් තමයි කොළඹින් තමයි උපදෙස් ආවේ. අනිත් කට්ටිය ඒගොල්ලෝ කොළඹට ගෙනාවා මේ මත්තකොඩ වගේ තැන්වලට. අනිත් කට්ටිය අල්ල ගත්තා මේ ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ තිබ්බේ. ඒ කියන්නේ දැන් මැදිරිගිරිය පොළොන්නරුව වගේ දිස්ත්‍රික්කයක් ගත්තම වඩාත්ම වද දීපු තැන මැදිරිගිරිය ඒකනායකවල කියලා. ඒකනායක කියන්නේ ඒ පැත්තේ ඉන්න හිටපු දිසා ඇමතිවරයෙක්. ඒකනායක වගේ වල තමයි ප්‍රසිද්ධ වුණේ. මම මේ වලේ සමහර වෙලාවට දෙව හිසක් ගලවලා ඒකෙන් ප්‍රීති වෙන පිරිසක්. ඒ කියන්නේ ආරක්ෂක අංශවලට අයත් ප්‍රීති වෙන පිරිසක් මම ඒ නිවසත් අවසානයේ හොයාගත්තා. ඒක ඔහුගේ බිරිඳ ඝාතනයට ලක් වුණගේ බිරිඳ පුතා සියලු දෙනාමත් හමු වුණා. මේක ලොකු කතාවක්. ඉතින් මම හිතන්නේ මේ වදකාගාරවල තියෙන කතාවල් කිසිදාක යලි අසන්නට නොලැබේවා කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ. දැන් අවුරුදු ගණනාවක් ආපස්සට හැදලා මට කියන්න බැරුණ අනිත් එක තමයි අර ඔබතුමා අහපු ප්‍රශ්නේ. එතකොට එක පැත්තකින් මේ මුළු කැරැල්ල තුලම ඒ කියන්නේ මේ ජීපේ දෙවනි කැරැල්ල ඇත්තටම පටන් ගත්තේ 1986 දෙසැම්බර් 5 වෙනිදා මිද්දනිය විදුහල්පති ජයවික්‍රම කියලා කෙනෙක් ඝාතනය කර කැලේ කරුවා. ඒ කියන්නේ තමන්ගේ ඉස්කෝලේ පෝස්ටර් ලෝපු ශිෂ්‍යයන්ගේ පන්ති තහනම් කරයි කියලා. අවුරුදු 39ක විදුහල්පති. දෙවෙනි එක තමයි දයාපතිරණ ඝාතනය කර කොළඹ සරසවි ස්වාධීන සංගම නායකයා. ඒ 86 දෙසැම්බර් 15 හොරණදී. හැබැයි ඊට ප්‍රථම ජයිපේ දේශපාලන මේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය කියන්නේ ඒගොල්ලෝ පිළිගත්තත් නැතත් ජයිපේ සන්නද්ධංශය විදියට තමයි අපි හඳුන්වලා තියෙන්නේ. මොකද මිලිටරි වින් එක. ඒ කියන්නේ ඒකෙන් තමයි සියලු දේවල් කරේ. වැඩ කරන නෙට්වර්ක් එක බොහෝ වෙලාවට ජයිපේ නිල්නාශයෙන් කිව්වේ ඒක අපේ නෙවෙයි. අපිත් සම්බන්ධ වුණ ව්‍යාපාරයක්. ඒකට ශ්‍රී ලංකායක මහජන පක්ෂ අරෝ මේවා සම්බන්ධ වුණයි කියලා. ඒ වුණාට හැම දිස්ත්‍රික්කෙම දේශපාලන ලේකම්ට අමතරව දිස්ත්‍රික් සන්නද්ධ ලේකම්වරයෙකුත් හිටියා. ඒ සන්නද්ධ ලේකම්ට ඒ දිස්ත්‍රික්කේ තියෙනවනේ පොලිස් වසම්. ඒ වසම් වල කීපයක් එක්කව කළ කලාප නායකයෝ ආවා. ඊළඟට පොලිස් වසමට ඒ නායකයෝ ආවා. ඒගොල්ලෝ අරමුණ තිබ්බ හැම පොලිස් වසමකටම සන්නද්ධංශ 10 දෙනෙක් ගේ සම්බන්ධයක් ඇති කරන්න. ඒක මට්ටමකට සාර්ථක වෙලා තිබ්බා. ඉතින් ඒ අනුව උන්ට සන්නද්ධ වීම පමණක් නෙවෙයි උන්ට ආයුධත් හම්බුණා. හැබැයි දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ආරම්භ කරේ 1985 මැද භාගයේදී රත්නපුරේ. ඒක පටන් ගන්න හේතු වුණේ ආණ්ඩුව ඔවුන් ඒ තැනට තල්ලු කරා. ඒ කියන්නේ මේ 80 ප්‍රජායිතියක පැත්තකින් මිනිස්සුගේ අහෝසි කරා සිරිම බණ්ඩාරනායක මැතිණියගේ. අනිත් පැත්තෙන් ඔක්කොම මැරයෝ තමයි රට පාලනය කරේ. ක්‍රිස්ටෝපර් ජයතිලකලා කැලණි කැම්පස් එකේදී මැරුණ මේ මැරෙක්. ඒ මැරයාගේ මේ අවමගුලට ජනාධිපති ජයවර්ධන ආවා. ඊට පස්සේ CTB එක ඒ විතරක් නෙවෙයි මේ
පෙට්‍රෝලියම් එක වගේ තැන්වල මැරව රන් කරලා ඒ මැර පඩිදීවල මැර හමුදාවක් නඩත්තු කර අපේ සිංහල බලමණ්ඩලයේ මාදුලාවේ සෝපිත හාමුදුරුවන්ට ගහලා වේදිකාවෙන් දැම්ම සරච්චන්ද්‍ර බිමදිගේ අඩෝ සරච්චන්ද්‍රය බැහැපිය කියලා බිමදිගේ අල්ලගෙන කානුවට දැම්ම 1982 සිංහල බලමණ්ඩල රැස්වීමේදී මගේ ඇසින් දැක්ක මේ මම මේ රැස්වීමට ගිහිල්ලා තිබ්බ පාසල් ශිෂ්‍යෙක් විදියට ඒක බෞද්ධ සම්මේලනේ තිබ්බේ. ඊට පස්සේ 83 කළු ජූලියට මුවා වෙලා ජයිපේ තහනම් කර අනිත් පක්ෂ කොමියුනිස්ට් පක්ෂ නව සමාජ සම සමාජ තහනම් ඉවත් කර ජයිපේ තැනට තල්ලු කර ජයිපේ සමාජිකයෝ දෙන්නෙක් තරුණ සමිතියේ සමාජිකයෝ දෙන්නෙක් අත්අඩංගුවට අරගෙන ඔවුන් ප්‍රශ්න කිරීමේදී වද බන්ධන වලට මුහුණ දීලා ඝාතනයට ලක් වුණා. ඊට පස්සේ ජයිපෙට කරන්න ඒ තැනට තල්ලු වුණා. අනිත් පැත්තෙන් උතුර සන්නද්ධ කණ්ඩායම එක්ක කව් වෙලා දකුණේ දයන් ජයතිලක ජෝසෙන් රත්නලා විකල්ප කණ්ඩායම කියලා එකක් හැදුවා. එතකොට ජයතිලක සිල්ලා ඉන්දික ගුණවර්ධනලා එක්ක වෙලා සමාජවාදී කණ්ඩායමක් වෙනම හැදුවා. ඒ කණ්ඩායමට අවි පුහුණුවක් දුන්නා. ඒතර ඒ අවි පුහුණුවට මුහුණ දෙන්නත් එක්ක රජේ මර්ධනයට මුහුණ දෙන්නත් එක්ක තමයි ඇත්තටම 1986 දේශප්‍රේමී ජනතා ව්‍යාපාරේ නිල නෝන මට්ටමින් ගොඩනැගෙන්නේ. මේකදී මම ඔබතුමා කිව්ව එකට මම අහන්න මුළු කැරැල්ලෙම මංගාව තිබ්බේ තොරතුරු අනුව මානව හිමිකම් සංවිධාන වලට ලැබිච්ච ඒ වාර්තාවන් අනුව 67652ක් කැරැල්ලෙන් අතුරුදහන් නො ඝාතනයට ලක් වී තිබෙනවා. ඒතකොට රජයේ නිල සංඛ්‍යාලේඛන මට ඒ දවස්වල රජයේ දුන්නේ නිල සංඛ්‍යාලේඛන කියලා නෙවෙයි තියන්නේ. ඒකට නිල නොවන රජයේ තියෙන නිල සංඛ්‍යා 41813ක් රජයේ නිල නොවන සංඛ්‍යාලේඛනට ඇතුළු වුණා. මේකෙදි ජයිපේ කැරලිකරුවන් ඇත්තටම ඝාතනය කරා 6661ක්. ඒ ජයිපේ විසින් ඝාතනය කරා. ජයිපේ විසින් කැරලිකරුවන් ඝාතනය කරා. ඒ ඝාතනය කරේ දේශපාලන ක්‍රියාකාරිකයෝ සමහර ඝාතනය කරා. ඒ කියන්නේ ඒ සමස්ත 6661කින් කැරලිකරුවෝ ඝාතනය කරපු 2242ක්. දේශපාලන ක්‍රියාකාරිකෝ. දැන් එක්සත් ජාතික පක්ෂය නම් 1700 ගාණක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 200ක් පමණ, මහජන විජය කුමාරතුංගගේ පක්ෂ 141ක්, කොමියුනිස්ට් පක්ෂ එහෙම ක්‍රියාකාරකම් අනුව. එතකොට අනිත් පැත්තෙන් ගත්තම ප්‍රාගීල සංවිධානයක් හැදුවා ඔසී අබේගුණසේකරගේ නායකත්වයෙන්. කොළඹ ස්වාධීන ශිෂ්‍ය සංගමේ කේල් ධර්මසිරිගේ වගේ කට්ටිය ඇතුළු ශිෂ්‍ය සුළුතර කණ්ඩායමක්. ශිෂ්‍යෝ එතනට ප්‍රධාන වශයෙන් ස්වාධීන සංගමේ 7 දෙනෙක් විතර එක්කව හිටියා. තවත් 20ක් විතර ප්‍රමාණයක් කාර්මික විද්‍යාල වලින් අවිල සහ ජයවර්ධනපුර කැම්පස් එකෙන් ඒ වගේම රුහුණෙන් එක්කව හිටියා ඒ කණ්ඩායමට. ඔවුන් ප්‍රාග් කියලා හදලා රජයේ ලිපිකරු සේවා සංගමේ ගුණසේන මහනාමගේ කාර්යාලයේ ඒක මූලස්ථානය කරගෙන ප්‍රාග් කියලා හදලා 1222ක් මැරුණා. ඒ කියන්නේ කොළඹ සරසවියේ ඇත්තට විද්‍යාපීඨ හේමන්ත මැරුවේ ඒගොල්ලෝ. එතකොට කෑගල්ලේ තවත් සරස ශිෂ්‍යෙක් මැරුණා. සමන් කපුකර ආරච්චි පුංචි බොරැල්ලදී පීඑන්එල්ල වෙඩි තියලා මරලා දැම්ම. එතකොට චරිත ලංකාපුර කංචන අබේපාල ගම්පහ නිශ්ශංක කියන නීතිඥවරු 3 දෙනාම ඝාතනයට ලක් කරා. ඒ විතරක් නෙවෙයි තවත් කීප දෙනෙක් 1222ක්. ඔය හේමන්ත කියලා කියන්නේ දියුලපිටියේ රයිට් දියුලපිටිය හේමන්ත ගෙදර ඉන්නකොට තමයි අල්ලගෙන ආවේ. හේමන්ත ජේ.පී ශිෂ්‍යෙක් විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමයට එකතු වෙලා හිටියේ මහාචාර්ය නලින්ගේ කණ්ඩායමට. හැබැයි ඔහු පසුකාලීනව ජේ.පී අර මැද භාග වෙනකොට මේක තිබ්බේ ප්‍රචණ්ඩත්වයට එක්ක ඉවත් වෙලා හිටියේ. ඒතර තමයි ඔහු අල්ලගෙන ආවේ. සමන් කපුකරාචි කින්ස්ලි රෝඩ් එකේ පාර යනකොට තමයි අල්ලගත්තේ. ඒ වගේම ජේ.පී කැරලිකරුවනුත් දායපත් ස්වාධීන සංගමේ දායපතිර මැරුවා, කේල් ධර්මසිරි මැරුවා, නිහාල් හපුආරච්චි මැරුවා. එතකොට රම්බාවේ හිටපු කාර්මික ශිෂ්‍යෙක් මැරුවා. එතකොට කැලණි විශ්වවිද්‍යාලයේ මහජන පක්ෂයේ යාපයි තවත් එක්කෙනෙකු ශිෂ්‍යෝ දෙන්නෙක් ඝාතනය කරා. ඒ අතරේ ඉතින් මේක යුද්ධ පිටියක්. ඒ කියන්නේ මේකේ මුළුමනින් ගත්තම සරසවි ශිෂ්‍යෝ විතරක් හිතන්න 623ක් මේකෙන් අතුරුදහන් වුණා හෝ ඝාතනයට ලක් වුණා. ඒගොල්ලෝ හොඳම ස්ප්‍රිට් මොළනේ. ඒ කියන්නේ ලංකාවේ ඉහළම බුද්ධිමය, ඒ කියන්නේ දැන් ඉන්න සරස ශිෂ්‍යයන්ට මම අපහාස කරනවා නෙවෙයි. දැනට වඩා ඔවුන්ට දේශපාලනය පිළිබඳ, සමාජය පිළිබඳ ලොකු වගකීමක්, අවබෝධයක්, ඒකට කරන්න ඕන කැපකිරීමක් ඔවුන්ට තිබ්බා. මේකෙන් ඇත්තටම බොඩිස් හොයාගන්න පුළුවන් වුණේ සරස ශිෂ්‍ය 396ගේ පමණයි. අනිත් කට්ටිය අද වෙනකන් අතුරුදහන් තාම අම්මලා බලාගෙන ඉන්න පාසල් ශිෂ්‍යෝ විශාල පිරිසක් මැරුණා. ඉතින් මේකෙන් ආණ්ඩුවේ ආරක්ෂක අංශ සහ අතුරුහන් හමුදා කණ්ඩායම් මම අර කිව්වා 13 මගින් 33910ක වගේ ප්‍රමාණයක් ඝාතනය කරා. මේ කණ්ඩායම් තුනක් අතර තිබ්බ තරගයක් තමයි අවසානයේ නිමාවටපත් උනේ. වැඩිම මරපු කණ්ඩායම දින්න. ඒ තමයි
රජයේ ආරක්ෂක අංශ සහ අතුරු හමුදා කණ්ඩායම් ඔවුන් අවසානයේදී ජයග්‍රහණය කරා. ජීවිත රජයේ සංඛ්‍යාලයක අනුව 41000ක් මානව හිමිකම් වාර්තා අනුව අතුරුදහන් වූ සංඛ්‍යාව මේ ඝාතනයට හෝ අතුරුදහන් වූවන් සංඛ්‍යාව 67652ක්. විශාල වන්දියක් අපි ගෙවලා තියෙනවා මේ 88 89 මේ කාල වකවානුව තුල. ඔබතුමා මේකේ විනිවිද ගිය මාධ්‍යවේදී. ඔබතුමාට ආපස්සට හැරිලා බලනකොට මේ සිදුවීම් ගැන ඔබට දැන් මොකක්ද හිතෙන්නේ? 1971 කැරැල්ලේ මහා නඩුව තිබ්බ 40 දෙනෙක්ට නඩුවම් කරපු. ඊට පස්සේ පොඩි නඩු කමිෂන් 140ක් තිබ්බා. ඒ කියන්නේ පොලිස් ස්ථානවලට පහර දීම්, ඒ වගේම ඝාතන ප්‍රාදේශීය වශයෙන් සිදුවීම් සම්බන්ධයෙන්. ඒකින්ද ඒ කතා ඔක්කොම ජනතාව අතරට විවෘත වුණා. ඒ කැරැල්ලේදී ජයිපි කියන 15000ක් පමණ ඝාතනය වුණා කියලා, සමගි පෙරමුණ රජය පාර්ලිමේන්තුවක 1200 පමණ ඝාතනය වුණා කියලා. මානව හිමිකම් සංවිධානය කිව්ව 5000ක් පමණ ඝාතනය වුණා කියලා. ඒ වුණාට මේ දෙවනි කැරැල්ලේ 1986 සිට 90 දක්වා පැවති දෙවනි කැරැල්ලේ. එහෙම නායකයෙක් ඉඳලා විජේවීරයෙක් ඉඳලා ඔක්කොම ඝාතනයට ලක් කරා. ඒකින්ද මේක කරුණු වසන් වෙලා තිබ්බා. මම විශාල පිරිසක්ගේ සහාය ඇතිව බොහොම දුෂ්කරතාවයකට මුහුණ දීලා අභියෝග ජයගෙන මේ කතා ටික කොහොම හරි ගෙන අද මම සතුටු වෙනවා. මගේ පොත ගහලා දැන් අවුරුදු 15ක් විතර වෙනවා මේ පොත් දෙක. මේවා කතිකාවට ලක් වෙනකොට සංඛ්‍යාලේඛන මූලාශ්‍ර වගකිය යුතු මූලාශ්‍ර තියෙන එකම ග්‍රන්ථ විදියට මේක බහුතරයක් පිළිගන්නවා. 100%ක් පිළිගන්නේ නැති බව සැබෑව. මොකද තමන් අදහන දේශපාලන පක්ෂීය කණ්ඩායම් කල්ලි මත මේක පිළිගැනීමට අපහසුයි හැමෝටම. ඒ වුණාට අති බහුතරයක් කට්ටිය පිළිගන්න. අපි එහෙම ලේඛනයක් තිබ්බේ නැත්නම් අපිට හොයන්න බෑ. අපි මේක දාලා තියෙන්නේ මම උනත් දැන් බටලන්ද වගේ දෙයක් ගත්තා. කිසිම දෙයක් මේ රනිල් වික්‍රමසිංහට විරුද්ධව කළ නොහැකි කියන පුද්ගලික මතයේ ඉන්නේ මගේ තියෙන යම් නීති යම් දැනුමක් මත. හේතුව මේක තොරතුරු දැනගැනීමේ කොමිසමක් තමයි තිබ්බේ. දැන් මේක මේ කමිෂන් වාර්තාව මේක පාර්ලිමේන්තුවට ඇක්ට් එකක් දාන්න ඕනේ, ඇක්ට් එක පාස් කරන්න ඕනේ. පස්සේ සිරිමා බණ්ඩාරනායක වගේ ඒ සාක්ෂි විමසලා ඒක ප්‍රජාහිතය අහෝසි කරනවා. හැබැයි නීතිපතිට එක පැත්තකින් පුළුවන් මේක අපරාධ චෝදනා තියෙනවා නම් මහාධිකරණ අඩු පවරන්න. හැබැයි ඒකටත් සාක්ෂිකාරයොත් එක්ක ලෑස්ති වෙනවා. ඉතින් මම හිතන්නේ අලුත් අධිකරණ ක්‍රියාවලියක් අවශ්‍යයි නේද? අලුත් අධිකරණ ක්‍රියාවලියක් අවශ්‍යයි. මම හිතන්නේ සාක්ෂිකාරයෝ නැති හින්දා මේ අවුරුදු 38ක ඉතිහාසයකට පස්සට කවුරුත් මේ ප්‍රශ්නයක් තියෙන. හැබැයි සත්‍ය සෙවීමේ කොමිසමක් ට්‍රූත් කමිෂන් එකක් අපිට දාන්න පුළුවන් නම් මොකද්ද මේ වුනේ? මේකද කොහොමද ඉදිරියට වෙන්න ඕන? මම හිතන්නේ අතිශයින් වටිනවා. මම හිතන්නේ මේ වෙලාවේ මේ අපරාධකාරයන්ට දඬුවම් දීම හා සමානව රජයේ මූලික අවධානයක් යොමු වෙන්න ඕන සත්‍ය සෙවීමේ කොමිසම් සභාවක් දාන්න. මේ බටලන්ද කමිෂමේ නිර්දේශයන් තියෙනවා. ඔබ මේ ගැන හැදෑරීමක් කරපු මාධ්‍යවේදී. මේ ගැන මොනවද මේ බටලන්ද කමිෂමේ නිර්දේශ මොනවද තියෙන්නේ? ඒ කොමිසම් වාර්තාවේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මේ නිර්දේශ කිරීම. රජයක් මොන විදියට රජයක් කැරලිකාර කණ්ඩායමක් ප්‍රචණ්ඩ කණ්ඩායමක් මොන විදියට කටයුතු කරත් අන්න ඒකයි. පවතින රජයක් නීතික නීතියට එරෙහිව කටයුතු කිරීමේ හැකියාවක් නැහැ කියලා. ඒක තමයි කොමිසමෙන් දාපු එක. ඒ වගේම 1971 ක්‍රූර ලෙස වද දීලා ඝාතනය කරපු ප්‍රේමවතී මනම්පේරිගේ නඩු තීන්දුවේ ලුතිනන් විජේසූරිය ඇතුළු තිදෙනෙක්ට ඒ දඬුවම් දෙනකොට ඒ කියපු නඩු තීන්දුවේ එකක් තමයි මම හිතන්නේ අපි මේ වගේ දේවල් වලදී අවධාරණය 71 කැරළේ සිද්ධ වෙච්ච නඩු තීන්දුව. ඒකෙදි ඊටාම පැහැදිලිව කිව්ව එකක් තමයි හදිසි නීති යටතේ හෝ යුද නීති යටතේ හෝ යුද්ධමය තත්ත්වයක් තුළ හෝ නීතියට පරිබාහිරව මිනිස් ඝාතන සිදු කර එය සාධාරණීකරණය කිරීමට ඉහළින් අනක් ලැබුණායි කියලා කිසිම අයෙකුට වළංගු විත්තිවාචකයක් නොවේ කියන එක. ඉතින් මම හිතන්නේ ඇත්තටම ප්‍රචණ්ඩකාරීන් අරගලකාරීන් කැරලිකරුවන් කුමන මට්ටමක් කරත් ඒකට මූණ දෙන එක හරි. ඒත් රජයකට ඊට වඩා ලොකු යුතුයකමක් සහ වගකීමක් තියෙනවා තමන්ගේ නීතියට ගරු කරලා ඒ මත හැකි තාක් කටයුතු කරන්න. මේ වගේ කොමිසමකට ඇත්තටම පුළුවන් ජනාධිපතිට ඒ නිර්දේශ ඉදිරිපත් කරන්න තමයි. ජනාධිපතිට මුක්තියක් තියෙනවා මේවා ක්‍රියාත්මක නිර්දේශ ක්‍රියාත්මක කිරීම හෝ නොකිරීම සම්බන්ධයෙන් ඊළඟ පියවරල් ගන්න. රනිල් වික්‍රමසිංහට නගපු චෝදනාවලට බාහිරව මේක විශේෂ දෙක තුනක්ම තියෙනවා සඳහන් කළ යුතු. එකක් තමයි ලංකා ඉතිහාසයේ පළවෙනි පාරට පොලිස්පති අර්නස්ට් පෙරේරා පිළිගත්තා ඉවත් කිරීම කියන්නේ ඔහුගේ ජීවිතය තුරන් කිරීම කියලා මේ කොමිසම හමුවේ.
ඉවත් කිරීම යනු ජීවිත තුරන් කිරීම. අනිත් එක ටයර් සෑය කියන්නේ. ටයර් සෑය කියන වචන මේක පිළිගත්ත. ටයර් සෑය කියන්නේ එයා දන්න විදියට ඝාතනයට පච්චෙච්ච එක්කෙනෙක් ටයර් දාලා පුල්සා තැබීම කියලා. ඒතකොට මේ දෙකම ආණ්ඩුව විසින් ඒ කියන්නේ පොලිසිය විසින් නිල වශයෙන් ටයර් සෑය සහ මේක පිළිගත්තා. ASP ඩග්ලස් පීරිස් මහත්තයාගේ ඉහළ නිලධාරියා SSP නිර්දේශ කළ තියෙනවා මේ ඉවත් කිරීම සම්බන්ධයෙන් සුවිශේෂී කාර්යභාරයක් කරා කියලා ඩග්ලස් පීරිස් මහත්තයා. ඔයාට ප්‍රොමෝෂන් එක දෙන්නයි. ප්‍රොමෝෂන් එකේ වැටුප් වර්ධක පස්සේ වැටුප් වර්ධක දෙකක් දෙන්නයි. ඊට පස්සේ හිඟ වැටුප් ඒකට අදාළ හිඟ වැටුප් 88 ඉඳලා දෙන්නයි පිටිපස්සේ. ඒ කාලේ තුල 88 ජනවාරි සිට මේ දක්වා කරන ලද විශිෂ්ට සේවය වෙනුවෙන් ඉවත් කිරීම වෙනුවෙන් තමයි මේක දීලා තියෙන්නේ. අනිත් එක තමයි එවකට සිටි රාජ්‍ය ඇමති ජෝන් අමරතුංග